welcome to my YouTube channel. අද මට හිතුණා ඔයාලට මම මේ පෙන්නෝ purple tulip bunch එකේ tulip flowers හදන විදිහ පෙන්නන්න. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ pipe cleaner එකක්. දැන් අපි මේ pipe cleaner එක දෙකට නවාගෙන එක දෙකට මැදින් කපා ගන්න ඕන. දැන් අපි මේ වගේ pipe cleaner කප භාගවල් 3යි දිග pipe cleaner එකයි අපිට tulip flower එකක petal එකක් හදා ගන්න ඕන වෙනවා. මේ පේන විදිහට අපි අර දෙකට කපාගත්තු කොටස් වලින් ගත තුනම ආයෙත් දෙකට නමා ගන්න ඕන. ඒ වගේම දිග pipe cleaner එකත් අපි දෙකට නවා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ දිග pipe cleaner එක දෙකට නවාගෙන ඒකට අර කොටස් තුන දා ගන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් අපි ඒ තුන ඔක්කොම දාගත්තට පස්සේ හොඳට තද කරලා pipe cleaner එක අමර ගන්න ඕන. දැන් ගානට පෙති ටික ඔයාලා ඒ කූරු ටික කෙලින් අතට ගානට හරවගෙන පෙටල් එකක් විදිහට මෙන්න මේ විදිහට හරි හැඩයට හදාගෙන එක යට අග කොටස ඔක්කොම එකට එකතු කරලා අර වැඩියෙන් තියෙන කූරකින් ඒක ගැට ගහ ගන්න ඕන. පෙටල් එකක් හදාගන්නේ ඊට පස්සේ ඔයාලා ඒක අතින් ගානට ෂේප් කරගන්න ඕන. ඒක හැඩේන විදිහට නවලද ඔයාලට ඒක කෙලින්ද ඕන ඒ විදිහට හදාගන්න අතින් පොඩ්ඩක් හැඩ කරගන්න ඕන. හරි දැන් අපි එක tulip flower petal එකක් හදලා ඉවරයි. ඒ විදිහටම දැන් tulip flower එකකට මම මේකේ 4 petal tulip flower එකක් හදන්නේ. petals 4ක් දානවා. ඉතින් දැන් මම ඊතර petals ටිකත් හදාගන්න තමයි යන්නේ. මේ විදිහට දිග එකේ නවාගත්ත කොටස ඇතුළට අර පොඩි කොටස් තුන මේ විදිහට ඇතුළට දාන්න ඕන. ඊට පස්සේ කලින් කියලා දුන්න විදිහටම petal එක ඒ විදිහට හැඩයට හදාගෙන අග කොටසින් ගැට ගහ ගන්න ඕන. හරි ඔක්කොම හදලා ඉවරයි. පෙති ටික මම ටියුලිප් මල් 3කට වගේ ඇති වෙන්න පෙති ටික හදාගෙන ඊට පස්සේ මල් හදලා ඒක රඳව ගන්න මම මේ වගේ ස්ටික්ස් ගන්නවා. මට ඕන වෙන්නේ උසර නෙවෙයි කොට විදිහට හදා ගන්න ඕන. ඒ හින්දා මම මේ ස්ටික් එකත් දෙකට කඩා ගන්නවා. දෙකට කඩාගෙන ඒ ගානේව තමයි යූස් කරන්නේ. එක ටියුලිප් ෆ්ලවර් එකකට පෙති 4ක් ඕන හින්දා මම එක සමාන පෙති 4ක් තෝරගන්නවා. ඊට පස්සේ හරි අපි දැන් ඒක ස්ටික් එක රඳවගෙන අර pipe cleaner කොටසක් ඇවිල්ලා තියෙන පෙත්තෙන් එළියට ඒ කොටස අර toothpick එකේ රඳව ගන්න ඕන ගැට ගහලා. ඊට පස්සේ glue gun එකෙන් glue ටිකක් අරගෙන ඒක හොඳට අලව ගන්න. ඊට පස්සේ මම පෙන්නන විදිහට එක පෙත්තක කෙලවර ගම් ටිකක් ගාලා අර විදිහට petals අලව ගන්න ඕන. හරි මම දැන් ඊළඟ මල් පෙති ටිකත් ඒ විදිහටම අලවගෙන tulip flower එක හදාගන්න තමයි යන්නේ. මම වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ ඊටු ටික හදාගන්න විදිහ. ඔන්න අපි tulip flower එක හදලා ඉවරයි. මේ විදිහට තමයි final output එක තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ ඒකේ පෙති කැමති විදිහට නමාගෙන ඔයාලට කැමති හැඩයක් එක්කෝ ඒක ඔයාලට ඒක පොහොට්ටුවක් වගේද නැත්නම් කැමති විදිහට ඒක පිපිච්ච විදිහටද ඒ විදිහට නවාගෙන අතින් ගානට හදා ගන්නට පුළුවන්. හරි මම ඒ විදිහට tulip flowers 3ක් තව හදාගෙන තියෙනවා. දැන් ඔය විදිහට තමයි මම ඒ ටික හදලා ඉවරනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ස්ටික් එකේ කොළපාට ගම් ටේප් ඔතා ගන්න. ඒ වගේම pipe cleaner වලින්
මේකට කොළ දාගන්න පුළුවන්. අන්තිමට මං හදපු බංච් එක තමයි මේ. ඒ වගේ ටියුලිප් ෆ්ලවර්ස් 7ක් දාගෙන තව ෆ්ලවර්ස් උත් ඇඩ් කරලා මේ විදිහට බංච් එකක් හදාගත්තා. ඔයාලත් ගෙදරදී try කරලා බලන්න වෙන ෆ්ලවර්ස් හදන විදිහත් මම ඉස්සරහට කියනවා. Thank you for watching my video. Bye bye.